කොහොමද මේ වගේ වීඩියෝ එකක් ඔයා AI හරියටම ජෙනරේට් කරගන්නේ? නැත්තම් මේ වගේ අපි පික්චර් එක ජෙනරේට් කරගෙන ඒක වීඩියෝ එකකට ජෙනරේට් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ. ඒකට ඔයාලට ඕනේ Google Gemini ඕනේ, Meta AI එක ඕනේ. ඊට පස්සේ ඔයා කැමති එඩිටිං software එකක් මම ඔයාලට ඉස්සෙල්ලාම රෙකමන්ඩ් කරන්නේ ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ එකක් විදිහට ඔයාලට මම පාවිච්චි කරන්න කියන්නේ CapCut. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි එඩිටිං software එකක් ඔයාට ලේසි කියලා හිතන එඩිටිං software එකක් තියෙනවා නම් ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. Google Gemini එකට ඔයාට මම හිතන්නේ කාටවත් Google Gemini දන්නේ නැහැ කියලා. ඔයා දන්නේ නැත්නම් Gemini කියලා මෙහෙම ටයිප් කරන්න. එතකොට මේක ලෝඩ් වෙනවා. ඊට පස්සේ Gemini එකට ගිහිල්ලා ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. මොකද Gemini එකේ අපි දන්නවනේ සාමාන්‍ය එක ඉමේජ් ජෙනරේෂන් එන ගොන් කියලා. එහෙම වුණොත් ඔයාට ChatGPT වගේ ChatGPT පාවිච්චි කරනවා. මොකද ChatGPT එකේ දැන් අපි ෆොටෝ එකක් වගේ දැම්මොත් ඒක හොඳටම ඒ කියන්නේ අපේ ෆේස් එකේ තියෙන ඩීටේල්ස් එහෙම එයාලා ඒක අරගෙන මේ කරනවා. දැන් Gemini එකේ කරනවා නම් ඔයා ඉතින් අර පත හැල්ලක් වගේ ප්‍රොම්ප්ට් එකක් දාලා තමයි එයාට කියන්න ඕනේ. ඊට වඩා නැත්තම් ඔයා සාමාන්‍ය හිතන්නකෝ අපි මොකක් හරි නිකන් ඔය අලියෙක්ගේ වගේ ෆොටෝ එකක් හදනවා නම් අපි දැන් හදනවා හිතන්නකෝ අපි දැන් ලංකාව ගැන අපි මොනවා හරි කරනවා කියලා හිතන්නකෝ. එතකොට අපි දැන් වෙනවා create ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් දැන් pictures 5ක් විතර එකපාර generate කරගන්න ඕනේ. අපි ආස නැහැ එකපාර මේව කරගන්න. create 6 pictures of Sri Lanka that look six ඒ කියන්නේ normal ඒ කියන්නේ මම මේක දැම්මේ generate 6 photos that showing Sri Lanka beauty කියලා. එතකොට මෙයා අපිට දීලා තියෙනවා beach එක ෆොටෝ එකක් දීලා තියෙනවා. සීගිරිය දීලා තියෙනවා. ඊට පස්සේ තේ වතු ටික දීලා තියෙනවා. අලියෙක් එකක් දීලා තියෙනවා national park එකේ. ඊට පස්සේ famous train ride එක දීලා තියෙනවා. ඊට පස්සේ මේ fisherman එක දීලා තියෙනවා. දැන් අපි මේකෙන් ෆොටෝ එක හදාගත්තනේ. එතකොට දැන් මේ ෆොටෝ එක අපි දැන් ඒ කියන්නේ කොහොමද දැන් මේකවා මේ තියෙන දැන් මොකක් හරි මේ ෆොටෝ එක දාලා මේක නිකන් ඇත්තටම දැන් මේක කොහොමද නිකන් මේක රියල් ෆීලිං එකක් දෙන්න ඕන කියනවා නම් ෆොටෝ ජෙනරේෂන් එක වාගේ ඉවරයිනේ ඔයා ජෙනරේට් කරගත්තානේ. දැන් හිතන්නකෝ අපිට දැන් මෙතන ඉන්නවා මෙතන ට්‍රේන් රයිඩ් එක තියෙනවා මෙතන අලියා ඉන්නවා. අපිට අලියාව ඒ කියන්නේ අපිට රියල් ෆොටෝ එකක් කරගන්න ඕන. ඒ කියන්නේ මෙයා ටික පණ තියනවා වගේ පෙන්න ගන්න ඕන නම් මෙයා මෙහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඔයා ඊට පස්සේ Chrome එකේ වා සර්ච් කරන්න ඕනේ Meta AI කියලා. ඊට පස්සේ Meta AI එකට ආවට පස්සේ ඔයාට එක පාරටම බෑ මේ වගේ ෆොටෝ එකක් දාන්න. ඒ කියන්නේ මේ වගේ ඒ කියන්නේ මෙතනින් Gemini එකෙන් මේක කොපි කරලා මෙතෙන්ට දැම්මත් මෙතෙන්ට බෑ. ඔයා මොකද පළවෙනි පාරට ඔයා මේකේ account එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයා properly විදිහට ඔයා මේකේ account එක හදන්න ඕනේ. ඒකට මෙතනදී ඔයාට option එනවා මේක login වෙද්දී ඔයාට ඕනනම් Instagram එකෙන් login වෙන්න පුළුවන්. නැත්නම් Facebook එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට email එකක් තියෙනවා. ඔයාගේ email එක දීලා ඔයාට මේකට log වෙන්න පුළුවන්. මම නම් ඔයාලට recommend කරන්නේ email එකකින් ඔයාලා log වෙන්න. මොකද ඔයා Facebook, Instagram වගේ account මේකට ගාවන්නේ නැත්තම් ඔයා කැමති නම් දාන්න. මට ඒ කියන්නේ කැමති එකකින් ඔයා log වෙන්න ඒක අවුලක් නැහැ. ඊට පස්සේ ඔයාගේ username password දීලා ඊට පස්සේ ඔයාගේ date of birth එක එහෙම දීලා ඊට පස්සේ ඔයා password එක create කරාට පස්සේ ඔයාට මෙයාත් එක්ක ඔයාට ෆොටෝ ටික ආයේ මෙයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙනවා. මේකෙදි ඊට පස්සේ දැන් ඔයාට මා කියන්නේ මේ ෆොටෝ එක නම් මම නිකන් සිම්පල් කමාන්ඩ් එකක් දුන්නේ make this photo live කියලා. ඊට පස්සේ එයා මට මේ වගේ වීඩියෝ එකක් දීලා තියෙනවා. ඉතින් ෆේමස්ම දෙයක් නේ අපේ ට්‍රේන් රයිඩ් එක. ඊට පස්සේ මේකේ අපිට මොකක් හරි ෆොටෝ එක රියල් කරගන්න ඕන නම් මේකත් ඒ විදිහටම කොපි කරා මෙතෙන්ට දාන මේකේ Meta AI එකේ නිකන් ෆොටෝ අප්ලෝඩ් කරලා දාන්න බෑ. ඔයා මොකක් හරි කමාන්ඩ් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මම දැම්ම make this train ride real කියලා. ඊට පස්සේ එයා මේ වගේ එකක් දුන්නා. හැබැයි මේ වීඩියෝ මේ ජෙනරේට් කරපු එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද කෝච්චිය යන්නේ පිටිපසට. හැබැයි ඒ වගේ එකක් ජෙනරේට් වුණොත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔයාට CapCut වගේ එඩිටින් software එකකින් මේ වීඩියෝ එක රිවර්ස් කරගන්න පුළුවන්. එතකොට මෙහි අන්තිම ඉඳන් මුලට යනවා වගේ තියෙන. එතකොටත් ඔයාගේ වීඩියෝ එක ලස්සනට එනවා. ඊට පස්සේ අනිත් ටිකත් ඒ විදිහට ජෙනරේට් කරගත්ත වීඩියෝ ටික හදාගෙන නම් ඉවරයි. ඊට පස්සේ ඔයා ඕපන් කරගන්න ඕනේ ඔයාගේ එඩිටින් software එක. ඔයාට මම කලින් කිව්ව විදිහට ඔයාට Gemini එක ඕනේ, Meta AI එක ඕනේ, මොකක් හරි එඩිටින් software එකක් ඕනේ. මම ඔයාලට රෙකමන්ඩ් කරේ CapCut හින්දා අපි CapCut එක ඕපන් කරමු. අපි හදාගත්ත එකක් අපි මේකත් ඩවුන්ලෝඩ් කරනවා. ඊට පස්සේ අපි CapCut එකට ආයෙ ගිහිල්ලා අපේ හදාගත්ත ඔය ටික ඉම්පෝර්ට් කරගන්න ඕනේ. ඒක හරි. මේ ටික ඉම්පෝර්ට් වුණා. ඊට පස්සේ තව අපේ වීඩියෝස් දාගන්න තියෙනවා. අපි දැනට 3යි දාගත්තේ. ඊට පස්සේ දැන් ඔයා මේකේ දැන් හදන්නේ ෂෝට් එකක් නම් ඔයාට මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් තමයි ඔයාට සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඔයා හදන්නේ YouTube වීඩියෝ එකක් නම් ඔයා 16යි 9 දාගන්න ඕනේ. ඔයා හදන්නේ ෂෝට් එකක් නම් ඔයා 9යි 16 දාගන්න ඕනේ. ඊපස්සේ අපි දැනට හිතමුකෝ ඔයා හදන්නේ ෂෝට් එකක් කියලා. මේ වගේ පළවෙනි අපේ මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ මේකේ කොහොමද ඔයා සාමාන්‍යයෙන් මේක සයිස් එක වැඩි කරන්නේ වෙන දෙයකට නෙවෙයි. මෙතන වෝටර්මාර්ක් එක අයින් වෙන්න ඕන. ඊට පස්සේ මේක ටිකක් ලොකු කරගන්න. විදිහට අපි ජෙනරේට් කරගත්ත එක ඒකත් මෙතෙන්ටම දාලා එතකොට මේකත් වෙනවා. අපි මේකෙත් ස්කේල් එක වැඩි කරගමු. මේකේ ඔයාට දැන් සාමාන්‍යයෙන් අපි මේක හදන්නේ ඒක නම් නෝමල් ටොපික් එකක් විදිහට මම පාවිච්චි කරේ ඔයාලට ලංකාව වගේ දෙයක් කරවට පෙන්වන්න ඕන හින්දා. නැත්තම් ඔයා සාමාන්‍යයෙන් දැකලා ඇති වයිරල් කැට් වීඩියෝස් මේ තියෙන ට්‍රෙන්ඩින් එකනේ මේ වගේ දැන් කැට්ලා AI ජෙනරේට් කරන්න. එතකොට මේ වගේ ඒවා ජෙනරේට් කරගන්න ඔයා සාමාන්‍ය එකපාරටම Gemini එකට යන්න එපා. ඒ කියන්නේ Gemini එකේ හොඳයි මම නෑ කියන්නේ නෑ. අර Gemini එක සාමාන්‍යයෙන් අර ට්‍රැක් කරන හින්දා ඔයා යන්න ChatGPT එකෙන් ඔයා මෙතන ඒ කියන්නේ යාට මොකක් හරි prompt එකක් දෙන්න මොකක් හරි ඒ කියන්නේ ජෙනරේට් කරන්න පික්චර් එකක් බේබි කැට් චෙෆ් කෙනෙක් වගේ එහෙම කරලා ඊට පස්සේ ඔයා ඒක ගිහිල්ලා දාන්න Gemini එකට. ඊට පස්සේ Gemini එකෙන් ඒකට අදාළ වෙන විදිහේ ඔයා මොකක් හරි ෆොටෝස් ටිකක් වගේ ඔයා ඒකෙන් ජෙනරේට් කරගන්න. නැත්නම් ඒක පාටම Gemini එකට ඒ වගේ දෙයක් ජෙනරේට් කරන්න කිව්වොත් නැත්නම් ඔයාගේ ෆොටෝ එකක් වගේ ජෙනරේට් කරන්න කිව්වොත් එයා ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා ඔයාව ඒ වගේ නිකම්ම ඒ තැනකට වගේ දාලා දානවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමහර වෙලාවට Gemini එහෙන ගොන් ඒ හින්දා ඔයා ඉස්සෙල්ලාම GPT එකෙන් ජෙනරේට් කරගෙන ඔයා දාන්න. නැතුව නිකන් දාන්න යන්න එපා. ඒ කිසිම වැඩක් නැහැ. ඔයාට ඊට පස්සේ දැන් හිතන්නකෝ ඔයා දැන් කැට් වීඩියෝස් හදනවා කියලා. ඔයාට කැට් වීඩියෝස් වල හිතන්නකෝ දැන් මොකක් හරි දැන් මිනිහෙක් බන්නයක් අරගෙන පිටිපස්සෙන් පන්නන මොකක් හරි සද්දයක් ඕන, ඒ කියන්නේ මොකක් හරි සවුන්ඩ් එකක් ඕන නම් ඔයාට සවුන්ඩ් ඩවුන්ලෝඩ් කරන්න සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ සවුන්ඩ් සොෆ්ට්වෙයාර් එකක් මම ඔයාලට පෙන්නුවොත් ඔයාට සවුන්ඩ් ඉෆෙක්ට්ස් ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාට ඕන නම් ඒ කියන්නේ සිනමැටික් ඔයාලට මොනවා හරි දාන්න ඕන නම් ඔයාගේ වීඩියෝස් වලට නැත්තම් ඕන දෙයක් මේකේ ඔයාලට සවුන්ඩ් ඉෆෙක්ට් ඔප්ෂන් එකෙන් ඔයාලට මොකක් හරි සර්ච් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැට් සවුන්ඩ් කියලා අපි මේක කරොත් මෙතන කැට් සවුන්ඩ් ඔයාලට ඕන තරම් තියෙනවා. ඔයාගේ වීඩියෝස් වල ඔයාගේ AI වීඩියෝස් වලට ඔයාලට එඩිට් කරගන්න පුළුවන් වෙන විදිහේ ඕන විදිහට තියෙනවා. ඒ කියන්නේ ඒක මේකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට CapCut එකට දාගත්තා නම් ඒ කියන්නේ ඇති ඒකට යන ස්ටෙප් එක කියන්නේ යන මූවමන්ට් එකට ඒ මොකක් හරි සවුන්ඩ් එකක් දාගත්තා නම් ඇති. නැත්නම් ඔයාලට මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන්. ඔයාගේ මොකක් හරි තියෙනවා නම් ඊට පස්සේ ඉතින් මේක තමයි ඒ කියන්නේ
පියවර පොඩි ගානකින් ඔයා මේ විදිහට AI එකක් ජෙනරේට් කරගත්තේ. ඉතින් කරේ ඔයා ඉස්සෙල්ලාම Gemini එකට මේ prompt එකක් දෙනවා. මට මේ කියන්නේ මේ ලංකාව ගැන මම හැදුවේ මේක ලංකාව ගැන හින්දා. ලංකාව ගැන ඉස්සෙල්ලාම ෆොටෝස් මට 5ක් විතර දෙන්න කියලා. ඒකෙන් ඔයාට සෙට් වෙන ෆොටෝස් ටිකක් අරගෙන ඔයා ඊට පස්සේ Meta AI එකට දානවා. Meta AI එකට දාලා ඔයා කියන්නේ හදපු ෆොටෝස් වීඩියෝස් වලට ජෙනරේට් කරගත්තට පස්සේ ඔයා CapCut එකට දාලා ඊට පස්සේ මෙතනින් ඔයාගේ ඒ කියන්නේ ඒක රෝඩ සයිස් එක වගේ ස්ක්‍රීන් සයිස් එකව තෝරලා ඔයා ඒ විදිහට මේක ස්කේල් එක වැඩි කරලා ඔයා වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඊට පස්සේ ඔයාට ඉතින් මේකට සවුන්ඩ් මොකක් හරි නිකන් නෝමල් සවුන්ඩ් එකක් දාලා මේක ඉම්පෝර්ට් කරලා ඔයාට ඕන ෂෝට් ටැග් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඉතින් මේ වීඩියෝ එකේ ඔයාට ඉතින් කියන්න තියෙන පොඩි ස්ටෙප් ගානයි තියෙන්නේ. සොෆ්ට්වෙයාර් සාමාන්‍ය 3ක් 4ක් වගේ යන්නේ. ඉතින් එච්චර තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉතින් හොඳයි නම් ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න.